keep bleeding, I keep bleeding, love. Keep bleeding, I keep bleeding, love. සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න අද vlog එක පටන් ගත්තේ අපේ චූටි පැටියා. ඔයාලා දැක්කනේ කොහොමද පටන් ගත්තේ කියලා. ඔන්න ඉතින් මේ ට්‍රිප් එක අපි ප්ලෑන් කරලා ගියපු ට්‍රිප් එකක් නෙමෙයි. අද අපි හැමෝටම නිවාඩු දවසක්. මේ වෙනකොට අපි දවල් කෑමත් කාලා ඉවර වුණාට පස්සේ තමයි මේ ගමන යන් කියලා අපි තීරණය කරේ. බලන්නකෝ ඉතින් ගියාට පස්සේ මට හිතුණා ඔයාලත් එක්කත් මේක බෙදා ගන්න ඕන කියලා. හරිම ලස්සන තැනක් බලන්න තමයි යන්නේ. හරිම නිදහස් තැනක්. ගිහින් බලමු. අපේ පුංචි පැටියා තාම චූටිනේ. ඉතින් එයා මේ දවස්වල වචන අහුලන ගමන් ඉන්නේ. එයා අලුතෙන් වචන ඉගෙන ගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් ඒ වචනත් එක්ක එයාට ඇහෙන දේවල් එක්ක එයා ලස්සන චූටි සින්දු වලට පොඩි රියැක්ෂන් දක්වනවා. බලන්නකෝ එයාගේ සින්දු ලස්සනයිද කියලා ඔයාලා. මෙන්න මේ චූටි ගායිකාවගේ සින්දු ටිකත් අහගෙන අපි අද අපේ ප්ලේස් එකට යමු. අද ප්ලේස් එක තියෙන්නේ ඉබරාගේ කෙනෙක්ගේ දයිගෝ කියන පැත්තේ. යන අතරමඟ මෙන්න මේ සාම්ප්‍රදායික ජපන් නිවස දැක්කා. ඉතින් ඒකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන කියලා හිතුණා. බලන්නකෝ ඒකේ ලස්සන හරි ලස්සනයිනේ. අනේ ඔන්න ඉතින් දැන් නම් මෙයා දොයි. හැබැයි මෙයා දොයිය ගත්තයි කියලා කියන්නේ අපිට පාළුවේ තමයි මේ ට්‍රිප් එක යන්න වෙන්නේ. ඇත්තටම නාගරික පරිසරයෙන් මිදිලා මේ වගේ පැත්තකට යනකොට හරි අමුතු හැඟීමක් දැනෙනවා. මට නම් එහෙමයි. මේ දවස්වල ජපානයේ සීත ඍතුව යන්නේ නිසා කොළ පැහැය ටිකක් අඩුයි. ලංකාවේ ජීවත් වෙච්ච අපිට කොළ පැහැය කියන්නේ ඇත්තටම ආත්මීය බැඳීමක්. හැබැයි ඉතින් මේ වගේ රටකට ආවට පස්සේ ඒවැය තියෙන ඍතු වෙනස් වීමත් එක්ක ඒව සමසිතින් විඳ ගන්න වෙනවා. බලන්නකො කන්ද සිදුරු කරලා හදලා තියෙන ටනල් එකේ දිග මේක මීටර් 1784ක් වගේ දිගයි. කිලෝමීටර් 2කට ආසන්න දුරක් අපි කන්ද යටින් තමයි දැන් යන්නේ. අපි ජීවත් වෙන ප්‍රදේශේ ඉඳන් මේ ගමන යන්න හයිවේ එකේ යනවා නම් පැය 2කට වගේ කාලයකින් යන්න පුළුවන්. හැබැයි පල්ලෙහායින් යනවා නම් පැය 3කට ආසන්න කාලයක් යනවා. අපි තෝරගත්තේ පහලින් යන්න. මොකද පරිසරයේ සුන්දරත්වය හොඳටම විඳින්න පුළුවන් පල්ලෙහායින් යනකොට. මං කලිනුත් කිව්වනේ අපි දවල් කෑම කාලා තමයි පිටත් උනේ කියලා. හැබැයි ඉතින් කොහේ යන්න පිටත් උනත් මේ වගේ බඩගිනි වෙන පිරිසක් හැමෝටම ඉන්නවා. අපිටත් එහෙම තමයි. නැවැත්තුවේ නම් වතුර බෝතලයක් ගන්න කියලා. හැබැයි ඉතින් අන්තිමට වෙච්ච දේ කඩේම අරගෙන තමයි ඔන්න එළියට ආවේ. මේක නම් කන්වීනියන්ස් ස්ටෝර් එකක්. මේක ජපානයේ පුරා විහිදෙච්ච ජාලයක්. තව නම් කීපයකින්ම තියෙනවා. අපි ආවේ 7-Eleven එකකට. Fruit so sweet, let's all sit down and eat. Time to eat, yum yum yum. Healthy foods for everyone. දැන් වෙලාව හවස 3:00ට විතර ඇති. ඉතින් ප්ලේස් එක 5 වෙනකොට වහනවා. පස්සේ තමයි අපිට වෙලාව ගැන තැකීමක් උනේ ඉක්මනට යන්න ඕනේ කියලා. ඒ නිසා අපි යන ගමන්ම කන්න තීරණය කළා. Soup and salad, tasty and bright. Let's enjoy every bite. යන අතරමඟ වීඩියෝස් කීපයක් මම මේ vlog එකට දාලා තියෙනවා. මොකද ඍතු වෙනස් වීමත් එක්ක පරිසරයේ තියෙන වෙනස්කම් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන නිසා. දැන් නම් අපි ගමනට ඉතාම කිට්ටුයි. ගිහින් බලමු. දැනටමත් ඔයාලා දන්නවනේ අපි යන්නේ මොනවා බලන්නද කියලා. මෙන්න මේ හරිය තමයි ඔන්න ගඟ මිදිලා තියෙනවා පේනවා. දැක්කහම ඉවසුමක් නැහැ මට නම් ඉක්මනට බහැලා බලනකම්. මේ වගේ දෙයක් මගේ ඇස් දෙකෙන්ම දකින පළවෙනි අවස්ථාව. ඉන්න මම හිතන්නේ මම කන්ෆියුස් වෙලා ඉන්නේ. මේ වගේ දේවල් ඇත්තටම අපිට දකින්න ලැබෙන ලංකාවේ ඩිස්කවරි වගේ channel එකකින්. ඉතින් අද මාරම සතුටක් දැනෙන්නේ. මොකද මට මගේ ඇස් දෙකෙන්ම මේ වගේ දේවල් බලා ගන්න ලැබීම ගැන.
බලන්නකෝ. හා කොහොමද ඇක්ෂන් එක? හායි. හායි. පාර දිගේ මේ වතුර වැටෙන තැන ඔක්කොම අයිස් වෙලා ගල්ලා තියෙන්නේ. බොහොම පරිස්සමෙන් යන්න ඕනේ. දැන් බලන්න. ඔක්කොම ගල් වෙලා තියෙන්නේ. පාරේ වතුර වැටෙන තැන සේරම මේ විදිහට ගල් වෙලා තියෙන්නේ. මේ පාර දිගේ වතුර ගලාගෙන ගිහලා ඒවත් ඔක්කොම ගල් වෙලා හරිම පරිස්සමෙන් යන්න ඕන. මේ ලිස්සු මොන් දැක්ක නේද? එයා ලිස්සු. ඒ නිසා බොහොම පරිස්සමෙන් යන්න ඕන. හරි ලස්සනයි. බලන්න කොටකට චිත්තක් කන්ද උඩට යන්න ඕන. කන්දක් උඩ නගින්න තියෙන්නේ. හරි ලස්සන සන්සෙට් එකක් තියෙනවා. පැත්තට අවුවටලා හරි ලස්සනයි. කන්ද එක පැත්ත මාරම ලස්සනයි. මේ තියෙන සකුරා පොහොට්ටු ඒගොල්ලෝ අප්‍රේල් මාසේ වෙනකොට පිපෙනවා. ඉතින් දැන් එයා සූදානම් වෙනවා ගහ ලස්සන කරගන්න. බලන්නකෝ ඒක හරි ලස්සනයිනේ. උඩට යනකොට මේ සන්සෙට් එක හරි ලස්සනට පේනවා කන්ද පැත්තකට. ඉරේලි වෙලා තියෙනවා. හරි ලස්සනයි මේ සීනරි එක. කාලයකට පස්සේ තමයි මෙහෙම ඇවිදින්නේ. වෙහිකල් පාක් එකේ නම් කිලෝමීටරයක් විතර දුර කන්ද උඩට යන්න ඕන. ඉතින් කාලයකට පස්සේ තමයි ඇවිද්දේ. මාරම මහන්සි. උෂ්ණත්වයේ රින අගයක් තියෙන. ඒ නිසා මහන්සිය දැනෙන ගතිය තවත් වැඩි. හැබැයි මහන්සිය නැතකම මේ යවට වටපිටාවත් බලලා අපි ඉස්සරහට යමු. මෙතන ඉඳන් බලද්දී නම් ගඟ හොඳටම මිදිලා කියලා තමයි පේන්නේ. බලන්නකෝ ඒත් එක්කම අවට පරිසරය දිහා ඔක්කොම ගස් කොළන් වේලිලා තියෙන්නේ. මොකද ශීත ඍතුවට ගස් වල කොළ හැලෙනවා, හැලිලා ගස් වේලෙනවා. අහපව මෙයාලා දළු දාලා ලස්සන්ට හැදෙන්නේ මල් පිපෙන්නේ අප්‍රේල් මාසේ වෙනකොට. මෙන්න මේ වගේ පඩි වැලක පඩු පාරක් දිගේ දැන් යන්න ඕන. ගිහින් බලමු. මේ තියෙන්නේ මේ ගල් පල්ලෙහාට පෙරලෙනවට දාන ආධාරකයක්. හරිම ලස්සනයිනේ. බලන්නකෝ සන්සෙට් එකත් එක්ක ඇල්ල පේන විදිහ. අපි දැන් අන්න වෙනු පාලම දිගේ හැබැත්තට යන්න හදන්නේ. Istilah değil. Kunci-kunci water parol bawa me ice වෙලා තියෙන්නේ.
මේ වතුර අතනින් වතුර ඇල්ල වැටෙනවා. ගණකම අයිස් තට්ටුවේ යටින් මෙන්න මෙතනින් තමයි අප වතුර එළියට එන්නේ. මෙන්න මෙතන පුංචි කොටසයි තමයි වතුර වැටෙන ඉඩ තියෙන අනිත් ඔක්කොම ගල් වෙලා තියෙන්නේ. තව පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බලමු අපි කොහොමද කියලා. මගේ තමයි flight guidance. සන්සෙට් එකත් වැටලා තියෙනවා පැත්තකට. හරිම ලස්සනයි. හිතා ගන්න බෑනේ. තැන් කීපයකින් විතරයි පල්ලෙහාට වතුර වැටෙන්නේ. ඝනකම අයිස් තට්ටුවේ යටින් තමයි ඉතුරු ජලය ටික පල්ලෙහාට ගලාගෙන යන්නේ. මේ හරි අයිස් තට්ටුවේ ඝනකම අඟල් 2ක් 3ක් අතර වගේ කියලා එතනයි පැහැදිලි කරලා දුන්නා. මෙන්න මෙතනට යන්න ඕන. ඒකට යන්න ටිකට් එකක් ගන්න දෙනවා. මෙන්න මේ වගේ ගානක් යනවා. දැන් අපි ටිකට්ස් උත් අරගෙන මේ වගේ කන්ද හරහා හදලා තිබ්බ ටනල් එක ඇතුලේ ඉක්මනටම යනවා පළවෙනි නැරඹුම් මැදිරිය ළඟට. කන්දාවට ජීවත් වන සත්තුන්ට සහ අවට පරිසරයේ ගස්වැල් වලට හානියක් නොවන පරිදි තමයි කන්ද යටින් මේ වගේ ටනල් නිර්මාණය කරලා තියෙන්නේ. වව්. ලස්සනයි. දැක්කහම ඇස් අදහා ගන්න බැරි වුණා. මොකද මේ වගේ තැන් ලෝකේ තියෙනවද කියන හැඟීම ඇත්තටම ඇති වුණා. හරි ලස්සනයි ඇස් දෙකට. තියෙන්නේ ලස්සන උඩටත් යන්න පුළුවන්. chance එකක් අමුණතර උඩ පැත්තට මෙන්න මේ තැනට යන්න පුළුවන්. ගිහින් බලමු. අවට පරිසරයත් එක්ක මේ ඇල්ලේ තියෙන සුන්දරත්වය විඳ දරා ගන්න ඇත්තටම ඇස් දෙක මදි. ඒ තරම් හරි ලස්සන දසුණක් මේ ඇල්ල. කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නැති තරමට හරි ලස්සනයි. නිස්කලංකයි.
පොඩි වෙලාවක් එතන ගත කළා. ඊට පස්සේ අපි යනවා දෙවෙනි නෙරුම මැදිරියට. මේක යන්න තියෙන්නේ ලිෆ්ට් එකේ. ලිෆ්ට් එක පහට වහනවා කියපු නිසා අපි ඉක්මනට ලිෆ්ට් එකට ගොඩ වෙලා දෙවෙනි නැරුම මැදිරියට යන්න තමයි දැන් මේ හදන්නේ. මේ තියෙන දෙවෙනි නැරුම මැදිරිය. මේකට එහායින් තවත් ස්ටෙප් එකක් තියෙනවා. ඒකත් අපි බලමු. මේ මෙතන ස්ටෙප් දෙකක් තියෙනවා. චුට්ටක් උඩ ගිහින් බලන්නත් පුළුවන්. මෙතන ඉඳන් ගන්නත් පුළුවන්. එන්න මේ වගේ view එකක් තමයි තියෙන්නේ. ඉතින් කඳු මුදුන් වල වේලිච්ච ගස් වලට රාසිගේ යවුව මෙන්න මේ විදිහට තමයි වැටලා තුනේ. හරිම ලස්සනයි ඒක. ලස්සනම ලස්සන චමත්කාර දර්ශනයක් වුණා. හරි ලස්සනයි බලන්නකෝ ඔයාලා. මට මෙතන ඉඳන් මේ ඇල්ල දිහා බලද්දී මට මතක් වුණේම ලංකාවේ දූවිලි ඇල්ල. දූවිලි ඇල්ලත් මේ වගේ නේද බලන්න තියෙන්නේ. මතක් කරලා බලන්නකෝ දෙකම එක වගේද කියලා. කාර්යබහුල වටපිටාවෙන් පොඩ්ඩක් ඈත් වෙලා මේ වගේ නිස්කලංක පරිසරයක චූටි වෙලාවක් හරි ගත කරනවා කියන්නේ ඇත්තටම මනසට මාර නිදහසක්. මේ වගේ තැනක චූටි වෙලාවක් ගත කරද්දී මට නම් දැනුනේම අපේ රට ගැන. ඒ ස්වභාව සෞන්දර්යයට සම කරන්න වෙන කොහෙවත් තැනක් නැහැ. ඒක ඇත්තටම පාරාදීසයක්. මෙතන චූටි වෙලාවක් ගත කළා මෙන්න මේ කෝලම්බට්ටිගේ කෝලම් වැඩ ටිකකුත් බලලා අපි ආපහු පහලට එන්න පිටත් වුණා. අහපව් වෙන අතරතුර මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ප්ලේස් එකකුත් තිබුණා. ඉතින් එතනත් ලස්සන මතකයන් කීපයක් මගේ ඩයරියට එකතු කරගන්න පුළුවන් වුණා. මොන වැඩේ කොහොම කරන්න ගියත් මගේ වැඩවලට ෆුල් සපෝට් එක දෙන්නේ මෙන්න මෙයා. ඉතින් ආපහු වෙන අතරතුර වෙන වගේ ලස්සන වීඩියෝස් ටිකක් ගන්න මට හෙල්ප් කරේ මගේ මැනික. ඉතින් thank you මැනික. ඉතින් මේ ටනල් එක ඇතුලේ හැමතැනම බෞද්ධ පන්සල් කීපයක්ම අපිට දැක ගන්න ලැබුණා. ඉතින් මේ පන්සලුත් වැඳගෙන තව පොඩ්ඩක් පල්ලෙහාට එද්දී අපිටත් හිතා ගන්න බැරි සිදුවීමක් වුණා. බලන්නකෝ ඔයාලත් මොකක්ද ඒ සිදුවීම කියලා. මං කලිනුත් කිව්වනේ මෙන්න මේ 14 වයසේ ඉන්න පුංචි පැටවෝ වැඩිහිටියෝ කියන දේවල් කරන වැඩිහිටියෝ කියන දේවල් අහගෙන ඉන්නවා. ඒ වචන ඉගෙන ගන්න. ඒ වගේම වැඩිහිටියෝ කරන දේවල් අනුකරණය කරනවා. ඉතින් අපේ පැටියා කරෙත් එන්නේ වගේ දෙයක්. ඇත්තටම එයා ඒ කරේ අපි කරන්න කියපු දෙයක් නෙවෙයි. අපි කරනවා දැකලා කරපු දෙයක් නිසා අපි ඇත්තටම පුදුම වුණා. එයා එහෙම දෙයක් කරපු එක ගැන.
ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතාගෙන ලස්සනම ලස්සන මතක ගොන්නක් මගේ ට්‍රැවල් ඩයරි එකට එකතු කරගෙන අපි එතනින් එන්න පිටත් වුණා. ආයෙත් දවසක ලස්සන තැනකදී හම්බ වෙමු. ගිහින් එන්නම්.